හැමෝටම සුබ දවසක්. අද කියන්නේ විකිපීඩියා වෙබ්සයිට් එක ගැන. ඕගොල්ලෝ හැමෝම වගේ අහලා විකිපීඩියා කියන වෙබ්සයිට් එක ගැන. හැබැයි ඉතින් ඔයගොල්ලන් පාවිච්චි කරන්න පුළුවන් මොනවද? ඒක දින එක තුන මොනවද කියලා මම කියන්නේ. විකිපීඩියා කියන්නේ විශ්වකෝෂයක් සරලව කිව්වොත්. ඒකදී ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති තොරතුරු ඔකන්ට ඕන තොරතුරු හොයාගන්න. හරි ඒ සයිට් එකේ ගියාම ඔයගොල්ලන් මේ වගේ තියෙන මේ තියෙන කෙලින්ම විකිපීඩියා කියන්නේ මොකක්ද කියලා එළි. ඒකට මේ පැත්තෙන් තියෙන අපිට ලැන්ග්වේජ් එක තෝරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ටෙක්ස්ට් එකේ සයිස් එක වෙනස් කරගන්න, විඩ්ත් එක, කලර්ස් ඒවා තෝරගන්න පුළුවන්. දැන් සරලව මේ වගේ ඕඩර් විකිපීඩියා පේජ් එකට ගියාම මේ වගේ පැත්තෙන් පොඩි හැඳින්වීමක් සරල සමරියක් දාලා තියෙනවා. සමරිය බලමු. සමරිය තියෙන්නේ සයිට් එක ඔන්ලයින් එන්සයික්ලෝපීඩියා එක. ඒ කියන්නේ විශ්වකෝෂයක්. භාෂා 341ක් තියෙනවා. මූල ස්ථාන තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල සෑන් ෆ්‍රැන්සිස්කෝ වල. ඕන වෙන්නේ විකිපීඩියා ෆවුන්ඩේෂන් එක නේ ක්‍රියේට් කරපු කට්ටිය. මේක ඇත්තටම wikipedia.org කියන්නේ කියන්නේ ලාභ නොලබන ආයතනයක් විදිහට තමයි මේක පවත්වාගෙන යන්නේ. මේකට කන්ටිනියු වෙන්නේ අපි වගේ කට්ටිය මේකට ලියලා දානවා ලිපි. ඊට පස්සේ හැබැයි අපි ලිපි ගියද මතක තියාගන්න ඕනේ. ඒවට හරියටම සෝස් එක මොකක්ද කියලා ඒගොල්ලෝ අපි දාලා තියන්න ඕනේ. නැත්නම් ඒක පිළිගත හැකි ලිපියක් වෙන්නේ නැහැ. මූලාශ්‍රය තමයි දාන්න ඕනේ. මොකද ඒක නිකන් පත්‍රයක් වගේ වෙන්න බැරි නිසා මූලාශ්‍රය එක දාන්න ඕනේ. එහෙම නැතුව අපි නිකන් අපි ඕන විදිහට අපි කියලා දැම්මොත් ඒවා නිකන්ම අයින් කරලා දානවා මේගොල්ලෝ. හැබැයි ඔයගොල්ලෝ මේකෙන් ඩේටා ගන්න ඕන ඔයගොල්ලන්ගේ රිසර්ච් එකකට ඕන වෙන දෙයකට කවුරුවත් කිසිම ලෙක්චරර් කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක් නැත්නම් විශ්වවිද්‍යාලේන කෙනෙක් ගුරුවරයෙක් මේක පාවිච්චි කරන්න කියලා වැඩි නිර්දේශ කරන්නේ. මොකද මේකට ඕන කෙනෙක්ට ආටිකල් ලියලා දාන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒකට මේක පිළිගත හැකි මාධ්‍යයක් නොවන නිසා. හැබැයි ඔයගොල්ලෝ සාමාන්‍ය දැනුම වැඩි කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම දෙයක් නැහැ. සමහර ආටිකල් සිංහලෙන් තියෙනවා. හැබැයි සිංහලෙන් තියෙනවා ගොඩක් අඩුයි. ඒකට ගොඩක් තොරතුරු මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අපි දැන් කාලේ තියෙන සර්ච් එන්ජින් ඒ වගේ මේ AI මොඩල් වලට මේ වගේ වෙබ්සයිට් වල ගොඩක් වැඩකරතු ලැබිලා තියෙනවා. මොකද මේ වගේ ලාභ අරමුණු කරගෙන උගත් පවත්වාගෙන ගියත් මේ වගේ තියෙන තොරතුරු ප්‍රමාණය ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. අර AI මොඩල් ට්‍රේන් කරන වගේ දේවල් වලට හින්දා මේ වෙනකොට මේ වගේ තොරතුරු එකතු කරන වෙබ්සයිට් වල තියෙන වටිනාකම ගොඩක් ඉහළ ගිහලා තියෙනවා. කොහොම වුණත් ඔයගොල්ලන්ට දැනුම දිනු කරගන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. මමත් මේකට අනු වීඩියෝ වලට මේක පාවිච්චි කරනවා. හැබැයි කිසිම ප්‍රොෆෙෂනල් දෙයකට මේක පාවිච්චි කරන්න කියලා මට රෙකමන්ඩ් කරන්න බෑ. ඒක තමයි මම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මේ වෙබ්සයිට් එකට ගිහලා බලන්න විකිපීඩියා කියන්නේ මොකක්ද කියලා. නැත්නම් ඔයගොල්ලෝ සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. එහෙම සිංහල ට්‍රාන්ස්ලේෂන් නැත්නම් Google Translate extension එකක් දාගෙන ඊයොත් එහෙම මේ කෙලිම සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. මෙතන ලැන්ග්වේජ් එකේ සිංහල නොතිබුණත්. එහෙනම් හරිනම් හැමෝටම සුබ දවසක් වේවා. බයි බයි.